1997 වර්ෂයේදී ලොව පුරා ප්‍රේක්ෂක අවධානය දිනාගත් ඉරාන සිනමාවේ අමරණීය සලකුණක් වූ Children of Heaven චිත්‍රපටය පිළිබඳවයි අද අපේ කතාව. සපත්තු ජෝඩුවක් අහිමි වීමෙන් පටන්ගෙන පුංචි සහෝදරයෙකු සහ සහෝදරියකගේ පිවිතුරු සෙනෙහසත් නොපසුබට උත්සාහයත් ලොවටම පෙන්නූ මේ සොඳුරු සිනමා අත්දැකීම අපි අද මතක් කරගමු. ඉතින් මේ කතාව ආරම්භ වෙන්නේ අලි කියන පුංචි පිරිමි ළමයාගෙන්. එදා අලි වෙළඳපළට ආවේ තමන්ගේ සහෝදරියගේ කැඩුණු සපත්තු යුගල අලුත් වැඩියා කරගෙන ආපහු අරන් යන්න. හැබැයි ඔහු වෙළඳපළට ආපු එකම හේතුව ඒක නෙවෙයි. තමන්ගේ දෙමව්පියන්ට අවශ්‍ය එදිනෙදා බඩු ටික මිලදී ගන්න උදව් කරන එකත් අලිගේ පුරුද්දක්. ඉතින් සහෝදරියගේ සපත්තු දෙකත් අරගෙන අලි යනවා සිල්ලර කඩේකට. බඩු තෝරන අතරතුරේ වැඩි පහසුවට කියලා හිතාගෙන අලි තමන්ගේ අතේ තිබුණු බඩු බාහිර ආදිය වගේම අර සපත්තු බෑගයත් කඩේ ඉදිරි පිටින් තියනවා. ඔන්න ඔය වෙලාවේ තමයි කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවූ දෙයක් සිද්ධ වෙන්නේ. කුණු එකතු කරන කෙනෙක් ඒ වෙලාවේ කඩේ ඉදිරි පිට තිබුණු ප්ලාස්ටික් සහ කසල එකතු කරගෙන යන්න එනවා. අවාසනාවකට අලිගේ නංගිගේ සපත්තු දෙක දාලා තිබුණු බෑගයත් මේ කුණු ගොඩටම අහු වෙනවා. ඒක ප්ලාස්ටික් බෑග් එක තිබුණ නිසා ඒ මනුස්සයා හිතුවේ ඒකත් තවත් එක් කසල කැබැල්ලක් විතරයි කියලා. Taman තියපු තැන සපත්තු දෙක නැති බව දකිද්දි අලි හොඳටම කලබල වෙනවා. සමහර විට මේ ලී පෙට්ටිය අස්සට වැටෙන්න ඇති කියලා හිතන අලි මහත් ව්‍යාකූලත්වයකින් ඒ ලී පෙට්ටිය අතර දෑත් යවමින් Tamanගේ නංගිගේ සපත්තු දෙක හොයන්න පටන් ගන්නවා. ඒ වගේම අලීට අද දවස ගොඩක් නරක දවසක් වුණා. අර වැටුණු සපත්තු දෙක හොයන්න හදද්දි නොහිතපු විදියට අලීගේ අත වැදිලා කඩේ තිබුණු පළතුරුයි එළවලුයි ඔක්කොම බිම වැටෙනවා. Tamanගේ බඩු ටික බිමට වැටෙනවා දැකපු කඩහිමියට කේන්ති ගියේ පාලනය කරගන්න බැරි විදියටයි. අලි මොනතරම් කරුණු පැහැදිලි කරන්න හැදුවත් ඒ මිනිස්සයා ඒ කිසිම දෙයක් ඇහුවේ නැහැ. ඒ වගේම අන්තිමේදී අලිව කඩෙන් එළියට ඇදලා දාන්නත් ඔහු පසුබට උනේ නැහැ. ඇත්තටම අලිගේ පවුල ගොඩක් දුප්පත්. Tamanගේ දුවට අලුත් සපත්තු යුගලයක් අරන් දෙන්න තරම් වත්කමක් ඒ දෙමව්පියන්ට තිබුණේ නැහැ. ඒ නිසාම තමයි පාවිච්චි කරන්න බැරි තරමට කැඩුනත් ඒ සපත්තු දෙක දිගින් දිගටම මහගෙන පාවිච්චි කළේ. ඒ දැන් අලිගේ අතින් ඒ තිබුණු එකම සපත්තු දෙකත් අහිමි වෙලා. ඉතින් අලි ගෙදර යන්නේ මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව. ගෙදරට කිට්ටු වෙද්දිම ඔහුට ඇහෙන්නේ තවත් හිත කඩන ආරංචියක්. මාස 5ක නිවාස කුලිය ගෙවන්න බැරි වුණු නිසා ගෙවල් හිමියා අලිගේ අම්මා එක්ක රණ්ඩු කරනවා. මේ ප්‍රශ්න අස්සේ සපත්තු නැති වුණ කතාව කිව්වොත් අම්මා තවත් අසරණ වෙන නිසා ඒ බව අම්මට කියන්න අලි තවත් බය වෙනවා. ඉතින් නංගි සහරා සපත්තු ගැන අහද්දි අලි ඇත්තම කතාව ඇයට කිව්වා. අලි සහරාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටින්නේ මේ ගැන අම්මට කියන්න එපා කියලා. මොකද මේ වෙලාවේ ඒක අම්මලට දරා ගන්න බැරි ලොකු බරක් වෙන නිසා. මේක ඇහුව ගමන් සහරාගේ ඇස් වලින් කඳුළු කඩා හැලුණා. ඇය හොඳටම කලබල වෙනවා. මං හෙට ඉස්කෝලේ යන්නේ කොහොමද? සපත්තු නැතුව. මං කොහොමවත් ඉස්කෝලේ යන්නේ නැහැ කියලා ඇය අඬන්න පටන් ගන්නවා. Tamanගේ සහෝදරිය අඬනවා දැකපු අලීට දැනුනේ පුදුම වරදකාරී හැඟීමක්. සපත්තු ලැබෙනකල් මං හොයනවා. ඔහු සහරාට කිව්වා. ඒත් එක්කම ඔහු ආයෙත් දුවගෙන කඩේ ළඟට ගියේ මොනවා හරි ආශ්චර්යකින් හරි සපත්තු දෙක හම්බ වෙයි කියලා හිතාගෙන. හැබැයි අවසානයේ ඔහුට හිස් අතින්ම ආපහු එන්න සිද්ධ වුණා. දවසේ සිද්ධ වෙච්ච විවිධ සිදුවීම් නිසා එදා රෑ අලීගේ තාත්තා හිටියේ ලොකු කේන්තියකින්. පවුලේ ප්‍රධානියා විදියට Taman විසඳන්න ඕන කුලී ප්‍රශ්නයට Tamanගේ බිරිඳට මුහුණ දෙන්න උන එක ගැන ඔහු හිටියේ ලොකු පසුතැවීමක සහ කේන්තියක. ඒ විතරක් නෙවෙයි අසනීපෙන් ඉන්න අම්මගේ වැඩවලට උදව් කළේ නැහැ කියලා ඔහු අලීටත් දොස් කියන්න පටන් ගත්තා. තාත්තගේ කෝපේ ඉස්සරහා අලීට කරන්න ඉතුරු වෙලා තිබුණේ අඬන එක විතරයි. සහරාගේ සපත්තු හොයන්න මුළු දවසම මහන්සි වුණා කියලා තාත්තට කියන්න තරම් හයියක් අලීට තිබුණේ නැහැ. අම්මයි තාත්තයි ගෙදර වැඩ කරන අතරතුර සහරා පුංචි කොළ කෑල්ලක පණිවිඩයක් ලියලා රහසින් අලීට දෙනවා. ඇය ඇහුවේ Tamanගේ සපත්තු හම්බ වුණාද කියලා. අලිත් සටහනකින්ම පිළිතුරු දුන්නේ තවම සපත්තු හම්බුනේ නැහැ කියලා. හැබැයි ඒ එක්කම අලි අසරණ වුණ නංගිට අලුත් යෝජනාවක් කරනවා. අලිගේ යෝජනාව වුණේ Tamanගේ සපත්තු යුගලය දෙන්න මාරුවෙන් මාරුවට පාවිච්චි කරමු කියලා. වාසනාවකට වගේ ඔවුන් දෙන්නගේ පාසල් වෙලාවන් එකිනෙකට වෙනස්. ඒ අනුව සහරා උදේට අලිගේ සපත්තු දෙක දාගෙන ඉස්කෝලේ යනවා. ඇය ආපු ගමන් සපත්තු දෙක අලීට දෙනවා. ඔහුට හවස් වරුවේ පන්ති යන්න. වෙනත් කිසිම විකල්පයක් නැති නිසා සහරා අකමැත්තෙන් උනත් අලීගේ මේ අදහසට එකඟ වෙනවා. මේ පුංචි දරුවන් දෙන්න Tamanගේ රහස දෙමව්පියන්ගෙන් හංගගෙන එකම සපත්තු යුගලයකින් Tamanගේ ගමන් යන්න තීරණය කරන්නේ ඒ විදියටයි.
ඊළඟ දවසේ සහරා තමන්ගේ පාදවලට වඩා ගොඩක් ලොකු අලීගේ කිලිටි සපත්තු යුගලේ දාගෙන ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ඉවරුණ ගමන්ම ඇය අලීව මුණ ගැහෙන්න නියමිත තැනට යන්න හැකි උපරිම වේගයෙන් දුවගෙන යනවා. එතනදී ඔවුන් දෙන්න ඉක්මනින්ම පාවහන් මාරු කර ගන්නවා. සහරා අලී ගෙනාපු සෙරෙප්පු දෙක දාගන්නවා. හැබැයි ඔවුන්ගේ සැලසුම ඔවුන් හිතපු තරම් සාර්ථක වෙන්නේ නැහැ. මොකද සහරා එනකම් මග බලාගෙන ඉන්න උන නිසා අලී මොන තරම් වේගෙන් දිව්වත් එදා අලීට ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා. අලී ඉස්කෝලේ ගිහින් ආවට පස්සේ සහරා හරිම කනස්සල්ලෙන් අහනවා එයාට පන්තියට යන්න පරක්කු වුණාද කියලා. Taman පරක්කු වුණ බව අලී ඇයට අවංකවම කියනවා. ඒ නිසාම හෙට දවසේ මීට වඩා වේලාසලින් එන්න කියලා ඔහු සහරාගෙන් ඉල්ලා සිටිනවා. අදත් Tamanට පුළුවන් උපරිම වේගෙන් දුවගෙන ආව බව කියන සහරා හෙට මීටත් වඩා වේගයෙන් එන්න උත්සාහ කරනවා කියලා අලීට පොරොන්දු වෙනවා. ඊළඟ දවසේ සහරා උත්සාහ කළේ Tamanගේ විභාගය ඉක්මනින් ඉවර කරලා අලියව මුණ ගැහෙන තැනට කලින්ම යන්න. හැබැයි ඇය දාගෙන හිටපු සපත්තු දෙක ඇයට ගොඩක් ලොකුයි. ඒ නිසාම පාරේ තිබුණු කාණුවක් උඩින් පනින්න හදද්දි එක සපත්තුවක් ගැලවිලා ගලාගෙන යන වතුර පාරට වැටෙනවා. සහරාට සිද්ධ වෙනවා ඒ සපත්තුව පස්සේ දුවන්න. අන්තිමේදී කුඩා ගල් පාලමක් යට සපත්තුව හිර වෙනවා. මේ නිසා අසරණ වුණු සහරාට කරන්න ඉතුරුනේ අඬන එක විතරයි. වාසනාවකට වගේ ඒ වෙලාවේ එතනින් ගිය කෙනෙක් සහරාට ඒ සපත්තුව අරන් දෙන්න උදව් කරනවා. එදා දවසෙත් අලිට ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා. මෙදා පාර නම් විදුහල්පතිවරයා අලිට දැඩි ලෙස අවවාද කරලා කියනවා ආයෙත් දවසක් පරක්කු වුණොත් පන්තියට ඇතුල් කරගන්නේ නැහැ කියලා. හැබැයි ඒ ඇස්සේ අලිට පොඩි සතුටක් ලැබෙන ආරංචියකුත් ලැබෙනවා. අලිගේ ගුරුවරයා පරීක්ෂණයක ප්‍රතිඵල කිව්වම වැඩිම ලකුණු ගත්ත සිසුන් තිදෙනා අතරට අලිත් තේරෙනවා. ඒ වෙනුවෙන් අලිට තෑගි ලැබෙන්නේ රන් පෑනක්. ඉස්කෝලේ ඉවරුණ ගමන් අලී ඒ පෑන සහරාට තෑගි කරනවා. අලී එක කලේ සපත්තු නැති කරපු වරදට වන්දියක් විදියට සහ නංගිව සතුටු කරන්නයි. සහරාත් ඒ තෑග්ග ගොඩක් සතුටින් පිළිගන්නවා. ඔහොම දවස් ගෙවෙද්දී දිනක් සිසුන් පේලියට ඉන්න වෙලාවක සහරා අහම්බෙන් දකිනවා Tamanගේ නැති වුණ රෝස පාට සපත්තු දෙක වෙනත් ගැහැණු ළමේ දාගෙන ඉන්න හැටි. ඉස්කෝලේ ඉවරුණ ගමන් සහරා රහසින්ම මේ දැරිය පස්සේ යනවා. ඒ දැරියගේ නම රොයා. සහරා රොයාගේ නිවස දක්වාම ඇය පස්සේ රහසින් යනවා. හැබැයි මේ වැඩේ නිසා සහරාට අලීව හම්බ වෙන්න පරක්කු වෙනවා. ඒ නිසාම එදා අලීට නැවතත් පන්ති යන්න පරක්කු වෙනවා. මෙදා පාර නම් විදුහල්පතිවරයාගේ ඉවසීම හොඳටම ඉවරුණා. ඔහු අලීට දැඩි ලෙස දෝෂාරෝපණය කරලා පාසලෙන් පිට වෙලා යන්න කියලා නියෝග කරනවා. ඉතින් අලීට ආපහු පාසල් එන්න අවසර ලැබෙන්නේ Tamanගේ තාත්තව එක්කගෙන ආවොත් විතරයි. මොකද මේ මෑතක ඉඳන් අලී දිගින් දිගටම පරක්කු වෙන්න හේතුව විදුහල්පතිවරයාට දැනගන්න ඕන වෙනවා. වාසනාවකට වගේ අලීගේ ගුරුවරයා මේ හැමදේම බලාගෙනයි හිටියේ. අලී කියන්නේ හරිම දක්ෂ ඒ වගේම උත්සාහවන්ත දරුවෙක් කියලා දන්න නිසා ඔහුට තවත් එක් අවස්ථාවක් ලබා දෙන්න කියලා ගුරුවරයා විදුහල්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ගුරුවරයාගේ ඉල්ලීමට එකඟ වුණු විදුහල්පතිවරයා අන්තිමේදී අලීට පන්තියට යන්න අවසර දෙනවා. එදා හවස් වරුවේ සහරා Tamanගේ රෝස පාට සපත්තු දෙක ආපහු ගන්න අලීවත් එක්කගෙන රොයාගේ ගෙදරට යනවා. හැබැයි රොයාගේ පවුලේ තත්ත්වය දැක්කම ඔවුන් සපත්තු ඉල්ලන අදහස අතෑරලා දානවා. මොකද ඔවුන් ගොඩක් දුප්පත් පවුලක් වුණා වගේම රොයාගේ තාත්තා අන්ධ පුද්ගලයෙක්. මේ දේ දැක්කම අලීටයි සහරාටයි රොයා ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. ඒ නිසාම සපත්තු දෙක ඇයටම තියාගන්න ඉඩ දීලා ඔවුන් දෙන්න කිස් අතින්ම ආපහු එනවා. දින කීපයකට පස්සේ පවුලේ ආර්ථික තත්ත්වය දියුණු කරගන්න හිතපු අලීගේ තාත්තා යාළුවෙක්ගෙන් වත්තක වැඩ කරන්න ඕන කරන මෙවලම් ටිකක් ණයට ගන්නවා. ඒ මෙවලම් පාවිච්චි කරලා ධනවත් මිනිස්සුන්ගේ වතු නඩත්තු කරලා මුදල් හොයන්න පුළුවන් කියලා ඔහු බලාපොරොත්තු වුණා. ඉතින් ඉස්කෝලේ නිවාඩු කාලේ අලී Tamanගේ තාත්තා එක්ක පාරිභෝගිකයන් හොයාගෙන ගෙදරින් ගොඩක් ඈතට යනවා. පැරණි පාපැදියක නැගුණු ඔවුන් දෙන්න ටෙහෙරානයේ උතුරු පැත්තේ තියෙන ධනවත් නේවාසික ප්‍රදේශවල ගෙයින්ගෙට ගිහින් සේවාවන් ලබා දෙන්න උත්සාහ කරනවා. දොරවල් ගොඩකට තට්ටු කරලා මහන්සි වුණාට පස්සේ අන්තිමේදී ඔවුන්ට Tamanගේ පළමු පාරිභෝගිකයව මුණ ගැහෙනවා. ඔහු Tamanගේ අවුරුදු 6ක මුණුබුරා වන අලිරේසා එක්ක ජීවත් වුණු ලොකු මන්දිරයක හිමිකරුවෙක්. අලීගේ තාත්තා මන්දිරයේ වත්තේ වැඩ කරද්දී අලිරේසා එක්ක සෙල්ලම් කරනවා. ඔවුන් දෙන්න ඉක්මනින්ම හොඳ යාළුවෝ බවට පත් වෙනවා. අලිරේසා වගේම ඔහුගේ සීයාත් හරිම කාරුණික ත්‍යාගශීලී අය බව පෙනී යනවා. වැඩ ඉවරුණාට පස්සේ සීයා අලීගේ තාත්තට ලොකු මුදලක් ගෙවනවා. ඒක දැකපු තාත්තා පුදුමුණා වගේම ගොඩක් සතුටු වෙනවා. මොකද ඒක එයාගේ ජීවිතේ එයා අතරපත් උන වැඩිම මුදලයි.
ඒ විතරක් නෙවෙයි. අර සීයා අලීගේ තාත්තව Tamanගේ නිවසේ ස්ථීර උයන්පල්ලෙකු විදියට බඳවා ගන්න තීරණය කරපු නිසා ඔවුන්ගේ සතුට දෙගුණ වෙනවා. ගොඩක් සතුටින් අලි එයාගේ තාත්තයි ආපහු ගෙදරින් පිටත් වෙනවා. තාත්තා කොච්චර සතුටින්ද හිටියේ කියනවා නම් සහරාට අලුත් සපත්තු ගන්න සල්ලි ටිකක් දෙන්න කියලා අලි කරපු ඉල්ලීමට ඔහු එකපාරටම එකඟ වෙනවා. හැබැයි ඒ සතුට නම් වැඩි වෙලාවක් තිබුණේ නැහැ. කන්දක් බැහැගෙන යන අතරතුරේදී එකපාරටම පාපැදිය තිරිංග අක්‍රිය වෙනවා. පාපැදිය නතර කරන්න වෙන කිසිම ක්‍රමයක් නැති වුණ නිසා ඔවුන්ට සිද්ධ වෙනවා ඒක ගහක හප්පන්න. මේ අනතුර නිසා අන්තිමේදී තාත්තට තුවාල වෙනවා වගේම පාපැදියත් කැඩී යනවා. අන්තිමට ඒ දෙන්නට වෙනත් වාහනයක උදව්වෙන් තමයි ආපහු ගෙදර යන්න සිද්ධ වෙන්නේ. නිවාඩුව ඉවර වෙලා ඉස්කෝලේ පටන් ගත්තාම ප්‍රාදේශීය මට්ටමේ දිවීමේ තරගයක් පවත්වන බව ක්‍රීඩා ගුරුවරයා නිවේදනය කරනවා. හැබැයි Tamanගේ මේ පරණ සපත්තු දෙක දාගෙන දුර දුවන්න බැරි වෙයි කියලා හිතපු අලි ඒ තරගයට ඉදිරිපත් වෙන්න කැමැත්තක් දැක්ුවේ නැහැ. ඒත් දින කිහිපයකට පස්සේ තරගයේ ජයග්‍රාහකයන්ට ලැබෙන තෑගි ලිස්ට් එක දැක්කම අලිගේ හිත එකපාරටම වෙනස් වෙනවා. මොකද ඒ තරගයේ තුන්වෙනි ජයග්‍රාහකයාට ලැබෙන තෑග්ග උනේ ක්‍රීඩා සපත්තු යුගලයක්. ඉතින් තරගයට ළමයි තෝරලා ඉවර වෙලා තිබුණත් අලි දුවගෙන ගිහින් ක්‍රීඩා ගුරුවරයාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා Tamanටත් මේකට සහභාගී වෙන්න අවස්ථාවක් දෙන්න කියලා. හැබැයි ඒ වෙනකොටත් ඔක්කොම තරගකරුවන් තෝරලා ඉවර නිසා ගුරුවරයාට ඔහුගේ ඉල්ලීම ඉටු කරන්න ලේසි වුණේ නැහැ. Tamanගේ සහෝදරියට කොහොම හරි අලුත් සපත්තු දෙකක් අරන් දෙන්න ඕන කියන දැඩි උවමනාව නිසාම අලි Tamanගේ ඉල්ලීම ගැන සලකා බලන්න කියලා ගුරුවරයා ඉස්සරහා අඬා වැටෙනවා. Taman ගොඩක් වේගයෙන් දුවලා කොහොම හරි තරගය දිනනවා කියලා ඔහු පොරොන්දු වෙනවා. අලි මෙහෙම අඬනවා දැකපු ගුරුවරයාගේ හිත උණු වෙලා අලිගේ වේගය පරීක්ෂා කරලා බලලා ඔහුට අවස්ථාවක් දෙන්න එකඟ වෙනවා. අලි කිව්වේ නිකම්ම හිස් වචන නෙමෙයි කියලා ගුරුවරයාට එතනදිම තේරුණා. මොකද අලිගේ දිවීමේ වේගය දැකලා ගුරුවරයා පුදුමයටපත් වෙනවා. හැබැයි අලිගේ මේ වේගයට හේතුව සපත්තු දෙකක් සහ පරක්කු නොවි එන්න ඕන නිසා ඔහු දිනපතාම ඊටාම වේගයෙන් ඉස්කෝලේට දුවගෙන ආව බව කියලා ගුරුවරයා දැනගෙන හිටියේ නැහැ. කොහොම හරි අලි තේරීම් පරීක්ෂණයෙන් සමත් වෙලා පාසල නියෝජනය කරලා තරගයට යන්න සුදුසුකම් ලබනවා. ඔහු වහාම ගිහින් මේ සුබ ආරංචිය සහරාට කියන්නේ කොහොම හරි තුන්වෙනි ස්ථානය දිනලා ඇයට අලුත් සපත්තු දෙකක් අරන් දෙනවා කියන අදිෂ්ඨානයෙන් වගේම ලොකු විශ්වාසයකින්. අවසානයේ හැමෝම බලාපොරොත්තු වුණ තරගය පැවැත්වෙන දිනය උදා වෙනවා. අලි තරගයට එන්නේ Tamanගේ පරණ වගේම කිලිටි සපත්තු යුගලය පැළඳගෙන. තවත් තරගකරුවන් දුසීම් ගණනක් එක්ක තරග කරන්න උණු නිසා මේක අලිට ලොකු අභියෝගයක් වුණා. ඒ විතරක් නෙවෙයි ඔහු දාගෙන හිටපු නුසුදුසු සපත්තු දෙක නිසා දිගුදුරක් දිවීම ඔහුට මහත් අපහසුයක් ගෙන දුන්නා. නමුත් මේ මොහොතේ අලිගේ මනසේ තිබුණේ එකම එක දෙයයි. ඒ කොහොම හරි සහරාට අලුත් සපත්තු දෙකක් අරන් දෙන්නේ කොහොමද කියන එක විතරයි. ඇත්තටම හැමදාම ඉස්කෝලේ ඉවර වෙලා Taman එක සපත්තු මාරු කරගන්න සහරා ඇයට පුළුවන් උපරිම වේගයෙන් දුවගෙන එන දර්ශනය තවදුරටත් බලාගෙන ඉන්න අලිට බැරි වුණා. ඒ වගේම Tamanගේ පරණ සපත්තු දාගෙන ඉස්කෝලේ යද්දි සහරා මොනතරම් ලැජ්ජාවටපත් වෙන්න ඇද්ද කියලා ඔහුට හිතා ගන්නවත් බෑ. ඒ නිසා මොන බාධකාවක් මේ දිවීමේ තරඟයෙන් තුන්වෙනි ස්ථානයේ කොහොම හරි දිනා ගන්නම ඕන කියලා අලිය තීරණය කරනවා. අලි අනිත් තරඟකරුවන්ට වඩා ඉදිරියෙන් හිටියත් ඔහු හිතාමතාම Tamanගේ වේගය අඩු කරලා තරඟකරුවන් දෙන්නෙක්ට Tamanව පහු කරලා යන්න ඉඩ දෙනවා. තරඟයේ අතරතුරේදී තවත් තරඟකරුවෙක් අතින් වැදිලා අලි බිම වැටුණා. ඔහු වහාම නැගිටලා ආයෙත් දුවන්න පටන් ගන්නවා. ඒ හැමදේම සහරාට අලුත් සපත්තු යුගලයක් අරන් දෙන්න ඕන කියන එකම අරමුණෙන්. හැබැයි අවාසනාවකට වගේ දෛවයේ තීරණය කරලා තිබුණේ ඊට වඩා වෙනස් දෙයක්. තරගයේ අවසානය දක්වා දුවද්දී ජයග්‍රහණය වෙනුවෙන් තරගකරුවන් 5 දෙනෙක්ම එකිනෙකාට ගොඩක් ආසන්නවයි දුවගෙන ගියේ. මේ නිසා දෙවෙනි ස්ථානයටපත් වෙන්න Tamanගේ වේගය පාලනය කරගන්න එක අලීට ගොඩක් දුෂ්කර වුණා. අවසානයේදී ඔහුට අත්වැරදීමකින් තරගයේ ප්‍රථම ස්ථානය හිමි වෙනවා. පාසලේ විදුහල්පතිවරයයි ක්‍රීඩා ගුරුවරයයි අලීගේ මේ ජයග්‍රහණය ගැන පුදුම විදියට ආඩම්බර වෙනවා. ඔවුන් අලිව ඔසවාගෙන ඒ ජයග්‍රහණය සැමරුවත් අලීට ඒ කිසිම දෙයක් අවශ්‍යුනේ නැහැ කියලා ඔවුන් දැනගෙන හිටියේ නැහැ. අලීට ඇත්තටම අවශ්‍යුනේ සපත්තු යුගලය විතරයි. දැන් ඔහුට සිද්ධ වෙලා තියෙන්නේ Tamanට අහිමි වුණ ඒ ක්‍රීඩා පාවහන් යුගලය දිහා ගොඩක් කනගාටුවෙන් බලාගෙන ඉන්න විතරයි. තරගයේ පළමු ස්ථානය දිනාගත්ත ජයග්‍රාහකයා විදියට අලීට ඒ වෙනුවට ලැබෙන්නේ ක්‍රීඩකයන් සඳහා උණු කඳවුරක සති දෙකක නිවාඩුවකුයි ක්‍රීඩා ඇඳුම් කට්ටලයකුයි විතරයි. අලි නැවත නිවසට පැමිණි වෙලාවේ සහරා
සිනාමුසු මුහුණින් ඔහුව පිළිගන්නවා. ඇය හිතුවේ තමන්ගේ සහෝදරයා පොරොන්දු වුණ විදියටම සපත්තු දෙක දිනාගෙන ඇති කියලා. හැබැයි අලි සහරාගේ හිනාවට පිළිතුරු දුන්නේ කිසිම වචනයක් නැති හිස් බැල්මකින් විතරයි. අලිගේ මුහුණේ ඉරියව්ව දැකපු ගමන්ම ඔහුට තුන්වෙනි ස්ථානය ලබා ගන්න බැරි වුණ බව සහරා තේරුම් ගන්නවා. ඇයට ඒ ගැන අලිගෙන් කෙලින්ම අහන්න උවමනා වුණත් ඇය යමක් කියන්න කලින් ඔවුන්ගේ මව සහරාට කතා කරනවා. අන්තිමේදී අලි තමන්ගේ මිදුලේ තියෙන කුඩා ජල තටාකයේ අද්දර තනිවම වාඩි වෙලා ඉන්නවා. ඔහු තමන් දාගෙන හිටපු සපත්තු යුගලය ගලවලා බලද්දි තමයි ඔහු දකින්නේ අර තරගෙන් පස්සේ ඔහුගේ පාද මොනතරම් දරුණු විදියට තුවාල වෙලාද කියලා. ඒ විතරක් නෙවෙයි. තමන් සතු වුණ එකම පාවහන් යුගලයත් දැන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. අලි තමන්ගේ තුවාල වුණ දෙපා ඒ සීතල වතුරේ දාගෙන ඉද්දි ජල තටාකේ ඉන්න රන්මත් සෙයින් අලිගේ පාද වටා රොක් වෙන පටන් ගන්නවා. කොහොම වුණත් ප්‍රේක්ෂක අපේ හිතවල සුබදායි බලාපොරොත්තුවක් ඉතිරි කරමිනුයි මේ චිත්‍රපටය නිමා වෙන්නේ. අලි සහ සහරා මේ ගැන තවමත් දන්නේ නැති වුණත් ඔවුන්ගේ පියා එදිනම නගරයට ගිහින් අලි සහ සහරා දෙන්නටම අලුත් සපත්තු යුගල දෙකක් මිලදී ගන්නවා. ඔහු ඒ සපත්තු යුගල දෙක තමන්ගේ පාපැදිය බැඳගෙන නැවත නිවස බලා එන අයුරු අවසාන දර්ශනයේදී අපට දැක ගන්න ලැබෙනවා. ඉතින් ජීවිතේන කුණාටුව මොනතරම් දරුණු වුණත් ඒක කවදා හරි දවසක පහව යන බවත් ඒ වගේම අපි මොනතරම් දුක් විඳත් කැපවීමෙන් සහ ඉවසීමෙන් ඉන්නවනම් කවදා හරි දවසක අපටත් සතුට උදා වෙන බව මේ කතාවෙන් අපිට කියා දෙනවා.